everyone, welcome back to my YouTube channel. So today we are going to learn how to use there. අපි there පාවිච්චි කරන විදිහ තමයි අද අපි ඉගෙන ගන්නේ. මොකද මේ there කියලා එකම pronunciation වුණාට වචන තුනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ තුන මම මේ දානවා. ඔයගලන්ට පැහැදිලිව බලා ගන්න ඕනි හින්දා. So the first there is this. T-H-E-I-R. T-H-E-I-R there means possession, ownership. අයිතියක් කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ කියන අදහස. For example, it is their house. It is their house. මේ ඒගොල්ලන්ගේ ගෙදර. මේ ඔවුන්ගේ ගෙදර. එතකොට මේ දෙකෙන් කියන්නේ ඔවුන්ගේ අයිතියක් කියන්නේ. And second there is this. මේ තමයි දෙවෙනි there එක. ඒ ඇවිල්ලා place එක. එතන කියන අදහස. T-H-E-R-E there means it's place. For example, I can say, I go there. I go there. මං එතනට යනවා. And third there is they are. They are is contracted. මේ they are කියන එක කෙටි කරලා තියෙනවා they are කියලා. ඒ කියන්නේ අපි own කියලා කියනවා. Ownගේ නෙවෙයි own. For example, I can say, they are my friends. They are my friends. එතකොට පටලව ගන්න එපා මේ theirs තුන. theirs තුන පටලව ගන්න එපා. මොකද තේරුම් තුනක් පාවිච්චි කරන විදිහ වෙනස් සහ වැරදි ස්පෙලිං ලිව්වොත් වැරදි අදහසක් එන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න T-H-E-I-R there ownගේ අයිතියක්. T-H-E-R-E there place එතන. T-H-E-Y apostrophe R-E එතන comma R-E කියන්නේ own කියන අදහස. එහෙනම් මේ වචන හරියට ඉංග්‍රීසි වල පාවිච්චි කරන්න වරද්ද ගන්න එපා, පටලව ගන්න එපා. So let's meet again on another video with a simple English lesson. So have a nice day. Stay blessed. Bye bye.